හොඳයි. හැමෝටම සුබ දවසක්. හිතලා බලන්න තව අවුරුදු දෙකකින් ඒ කියන්නේ 2026 වෙනකොට අපි සල්ලි හොයන විදිය සමහර විට සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්න පුළුවන්. මේ ලොකු වෙනස පිටිපස්සේ ඉන්න ප්‍රධානම කෙනා තමයි කෘත්‍රිම බුද්ධිය. ඔව් AI. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් බලමු මේන අනාගතයට අපි කොහොමද ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් ගොඩක් දෙනෙක් හිතන දෙයක් තමයි ඉස්සරහට මොනවා වෙයිද? අපේ ජොබ් එකට මොනවා වෙයිද? බිස්නස් එකට මොකද වෙන්නේ කියලා. මේ වේගෙන් වෙනස් වෙන ලෝකෙත් එක්ක අපේ ආදායම් මාර්ග ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ. හරි. ඉතින් මේ හැම දෙයකටම උත්තරේ තියෙන්නේ එකම තැනක. ඒ තමයි කෘත්‍රිම බුද්ධිය. AI කියන්නේ දැන් ඉස්සරහට එන දෙයක් නෙමෙයි. ඒක දැනටමත් ඇවිල්ලා ඉවරයි. ඉතින් 2020 අපිට සල්ලි හොයන්න පුළුවන් නියම ක්‍රම 4ක් ගැන අපි දැන් කතා කරමු. හරි. එහෙනම් පළවෙනි එක AI art. ඒ කියන්නේ AI වලින් කරන නිර්මාණ. Midjourney, Dolly වගේ සුපිරි tools එක හිතන්නකෝ චිත්‍ර අඳින්න කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට උනත් professional art එකක් තත්පර ගානකින් හදාගන්න පුළුවන්. හැබැයි මේවා නිකන් පින්තූර විතරක් නෙමෙයි. මේවා සල්ලි. හිතන්න ඔය හදන ඩිසයින් එක ටී-ෂර්ට් එකක, මග් එකක, එහෙම නැත්නම් පෝස්ටර් එකක ගහලා විකුණන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. පොඩි බිස්නස් වලට ලෝගෝ හදලා දෙන එක, බ්‍රෑන්ඩින් කිට්ස් හදලා දෙන එක වගේ දේවල් කරලා හොඳ ගාණක් හොයාගන්න පුළුවන්. මේ බිස්නස් මොඩල් එක හරිම සරලයි. ස්ටෙප්ස් 3යි තියෙන්නේ. 1. AI එකෙන් ඩිසයින් එකක් හදනවා. 2. ඒක print on demand service එකට දානවා. 3. Etsy වගේ සයිට් එකක විකුණන්න දානවා. මෙතන තියෙන නියමම දේ තමයි ඕඩර් එකක් ආවට පස්සේ තමයි ඒගොල්ලෝ ටී-ෂර්ට් එක හරි මග් එක හරි print කරලා කස්ටමර්ට යවන්නේ. ඒ කියන්නේ තමන්ගේ අතින් සතයක්වත් යන්නේ නැහැ, කිසිම අවදානමක් නැහැ. දැන් අපි යමු දෙවෙනි අවස්ථාවට. ඒ තමයි faceless YouTube channels. ඒ කියන්නේ තමන්ගේ මූණ පෙන්වන්නේ නැතුව කරන YouTube channel. කැමරාවක් ඉස්සරහට එන්න පොඩ්ඩක් අකමැති ඒත් හොඳ කන්ටෙන්ට් හදන්න ආසයට මේක නියම විසඳුමක්. මොකද දැන් වීඩියෝ එකක් හදන්න ඕන හැම දෙයක්ම වගේ AI එකට බාර දෙන්න පුරුවන්. වීඩියෝ එක හදන මුළු process එකටම දැන් AI tools තියෙනවා. හිතන්න ස්ක්‍රිප්ට් එක ලියාගන්න ChatGPT හරි Gemini හරි පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට voice over එක 11 labs වගේ tool එකකින් ඇත්තම මිනිස්සෙක්ගේ වගේ කටහඬක් හදාගන්න පුළුවන්. අන්තිමට ඉන් වීඩියෝ හරි පික්ටෝරි හරි වගේ AI වීඩියෝ එඩිටර් එකක් අරගෙන මේ ඔක්කොම එකතු කරලා අදාළ වීඩියෝ ක්ලිප්ස් දාලා සම්පූර්ණ වීඩියෝ එකක්ම හදාගන්න පුළුවන්. හරිම ලේසි. හරි. අපේ ලිස්ට් එකේ තුන්වෙනියට තියෙන්නේ AI powered freelancing. ඒ කියන්නේ freelancing වැඩවලට AI පාවිච්චි කරන එක. Fiverr, Upwork වගේ සයිට් වල වැඩ කරන කෙනෙක් තනම් AI කියන්නේ හරියට සුපිරි බලයක් වගේ. වැඩ කරන වේගය අතිශයින්ම වැඩි කරගන්න පුළුවන්. මෙතන තියෙන ලොකුම වාසිය තමයි වේගය. හිතන්නකෝ කලින් පැය ගාණක් තිස්සේ ලියපු ආටිකල් එකක් දැන් AI එකේ උදව්වෙන් විනාඩි ගාණකින් ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකක්ද? එකම දවසට වැඩ ගොඩක් කරන්න පුළුවන්. ඉතින් ආදායමත් දෙගුණ තෙගුණ කරගන්න පුළුවන්. ඉතින් මොන වගේ සර්විසස් වලටද මේ දවස්වල ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන්නේ? එකක් තමයි AI copywriting. ඒ කියන්නේ blog post ads වගේ දේවල් ලියන එක. ඊට පස්සේ භාෂා පරිවර්තනය කරන සේවාවන්. AI වලින් කරන translations වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා. හැබැයි මේ ඔක්කොමට වඩා අලුත් ජොබ් එකකුත් දැන් හැදලා තියෙනවා. ඒක තමයි prompt engineering. හරිම සරලයි. ඒ කියන්නේ AI එකකට හරියට කතා කරලා එයාගෙන් අපිට ඕනම දේ හරියටම කරගන්න එක. හරියට ජින් කෙනෙක්ගෙන් වරමක් ඉල්ලනා වගේ හරියටම ඉල්ලුවොත් තමයි හරියටම දේ ලැබෙන්නේ. ඉතින් කම්පැනි වලට ඕන ප්‍රතිඵල ගන්න නියම prompts එහෙම නැත්නම් විධාන හදලා දෙන එක තමයි මේ ජොබ් එක. මතක තියාගන්න 2026 වෙනකොට මේක ලෝකේ වටිනාම ජොබ් එකක් වෙන්න පුළුවන්. හොඳයි. අපේ ලිස්ට් එකේ 4 වෙනි සහ අන්තිම එක. ඒ තමයි බිස්නස් වලට AI services දෙන එක. බලන්න හැව බිස්නස් එකකම තියෙනවා හරිම කම්මැලි ආයෙත් කරන වැඩ. data enter කරනවා වගේ. ඉතින් මේ වගේ වැඩ automate කරලා ඒ කියන්නේ AI එකට බාර දීලා ඒ බිස්නස් වල කාලයයි සල්ලියයි ඉතුරු කරලා දෙන එකෙන් හොඳ ආදායමක් හොයන්න පුළුවන්. මෙතන තියෙන සුපිරිම දේ තමයි මේකට කෝඩින් දැනුමක් ඕනෙම නැහැ. no code කියන tools තියෙනවා. ඒ කියන්නේ කෝඩ් පේලියක්වත් යන්නේ නැතුව හරියට ගේම් එකක් ගහනවා වගේ ඇඳලා දාලා වැඩසටහන හදන්න පුළුවන්. මේවා පාවිච්චි කරලා ඕනම බිස්නස් එකකට chatbot කෙනෙක් හදලා දෙන්න පුළුවන්. data entry වැඩ automate කරන්න පුළුවන්. report හදන එක automate කරන්න පුළුවන්. මේ හැමදේම කරන්න පුළුවන්.
හොඳයි. එහෙනම් අපි කතා කරපු ප්‍රධාන ආදායම් මාර්ග 4 මතක් කරගමු. 1. AI වලින් හදන ඩිසයින් විකුණන එක. 2. මූණ පෙන්වන්නේ නැතුව YouTube channel කරන එක. 3. AI පාවිච්චි කරලා ෆ්‍රීලෑන්සින් වැඩ කරන එක. 4. බිස්නස් වලට ඔටෝමේෂන් සර්විසස් දෙන එක. මේ ක්‍රම හතරම 2026 වෙනකොට ගොඩක් ඉස්සරහට යන්න පුළුවන් දේවල්. ඉතින් අන්තිමටම මේ ප්‍රශ්න ගැන පොඩ්ඩක් හිතන්න. AI කියන මේ රැල්ල ලෝකෙම විනාශ කරගෙන යනවා. මේ අලුත් ලෝකේ තමන්ගේ අනාගතේ තමන්ට ඕන විදියට හදාගන්න නියම අවස්ථාවක් මේ තියෙන්නේ. ඉතින් ඒ අනාගතේ වෙනස් කරගන්න සූදානම්ද?